ලෝකයේ පළමු දේවස්ථානය අදටත් පවතින බව ඔබ දැනගෙන හිටියද? අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ලෝකයේ පළමු දේවස්ථානය පිළිබඳව. මොකක්ද ඇත්තටම මේ ලෝකයේ තිබ්බ පළවෙනි දේවස්ථානය? ඒක තමයි අන්තිෝකියේ ශාන්ත පීතර පල්ලියේ ගුහාව. ඇයි මේ පීතර පල්ලියේ ගුහාව විශේෂ වෙන්නේ? කඳු බෑවුමක කැටයම් කරලා ඇති මේ නිහතමානී ගුහාවේ ශුද්ධ පේතුරු අපොස්තලතුමා ක්‍රිස්තු වර්ෂ 40ත් 50ත් පමණ කාලය තුල දේශනා කළ බව විශ්වාස කරනවා. එය ජේසුස් වහන්සේගේ මුල් අනුගාමිකයන් රහස්‍යගතව රැස් වූ ස්ථානය වන අතර ඔවුන් මුලින්ම ක්‍රිස්තියානින් ලෙස හැඳින්වූ ස්ථානයද වෙන්නේ මෙන්න මේ ශාන්ත පීතර පල්ලියේ ගුහාව. ඇයි මේ ස්ථානය එච්චර වැදගත් වෙන්නේ කියලා බලමු. බයිබලානුකූල මූලයන්ට අනුව ක්‍රිස්තු වර්ෂ 40ත් 50ත් පමණ වන විට ශුද්ධ පේතුරු අපොස්තලතුමන්ගේ මෙහි දේශනා කර ඉගැන්වූ බව සඳහන් වෙනවා. ජෙරුසලමෙන් පිටත ක්‍රිස්තියානි ධර්මයේ පළමු ප්‍රධාන මධ්‍යස්ථානය බවට අන්තිෝකිය පත් වෙනවා. ඉතින් බයිබලානුකූලව මේ ස්ථානය විශේෂ වෙනවා. ක්‍රිස්තියානි යන නාමය උපත සිද්ධ වෙන්නේ කොහොමද? ජේසුස් වහන්සේගේ අනුගාමිකයන් මුලින්ම ක්‍රිස්තියානීන් ලෙස හැඳින්වුවේ අන්තිෝකියේ. එතකොට මෙන්න මේ දේවස්ථානයේ මෙන්න මේ ගුහාවේ පල්ලිය තමයි මේ කියන ක්‍රිස්තියානි නාමයට මේ අනුගාමිකයන් මුලින්ම හැඳින්වුවේ. ශාන්ත පේතුරු සහ ශාන්ත පාවුලු පේරිතයන් දෙදෙනාම මෙම ගුහාවට සම්බන්ධ වෙනවා. පීඩා අනතුර පේතුරු සහ ශාන්ත පාවුලු රහස්‍යගතව රැස්වීම් ස්ථානයක් ලෙස භාවිත කරලා තියෙනවා මෙම ස්ථානය. පාවුලු අන්තිෝකියේ සිට ඔහුගේ මිෂනාරී ගමන් ආරම්භ කරන්නෙත් මෙන්න මේ ස්ථානයේ ඉඳලා. ජීවන ඉතිහාසයට අනුව ගුහාව භූමිකම්පාව යුද්ධය සහ සියවස් ගණනාවකින් බේරී ඇති අතර අදටත් ක්‍රියාකාරී නමස්කාර හා වන්දනා ස්ථානයක් විදිහට මේ ශාන්ත පීතර පල්ලියේ ගුහාව හඳුන්වන්න පුළුවන්. ගුහාව තුල තියෙන පුරාණ ලක්ෂණ පිළිබඳව කතා කරොත් මීටර් 13ක් පමණ ගැඹුරින් යුත් ස්වාභාවික පාෂාණ ගුහාවක් වෙනවා. ඒ වගේම තමයි මුල්ම පූජාවන් පැවැත් වූ ගල් පූජාසනයක් මේ මත තියෙනවා. පුරාණ බෞද්ධිස්මයක ලකුණුත් මෙහි දක්නට ලැබෙනවා. පළමු ඇදහිලිවන්තයන්ට ජලය සැප වූ පූජනීය උල්පතද මෙහි අපිට දකින්න ලැබෙනවා. ශාන්ත පීතරගේ ප්‍රතිමාවක් සහිත නිකේතනයක්ද මේ තුල තියෙනවා. ඒ වගේම තමයි මුල් ක්‍රිස්තියානි මොසෙයික් සහ සංකේතවල නටබුන්ද මෙහි අපිට දකින්න ලැබෙනවා. ඉතින් කුරුස යුද්ධය අතරතුර මෙම ශුද්ධ ස්ථානය ආරක්ෂා කිරීම සඳහා අලංකාර ගල් මුහුණතක්ද එකතු කරලා තියෙනවා. ඒ ලක්ෂණත් අපිට මෙම ගුහාවෙන් දැක ගන්න පුළුවන්. මෙම ගුහාව අපගේ ඇදහිල්ල ආරම්භ වූයේ මහා ආසන දෙව්මැදුරන්හි නොව කුඩා සැඟවුණු ගුහාවක බව බලවත් මතක් කිරීමකි. නිහතමානීකම, ධෛර්යය සහ සුභාරංශයේ නොනවතින බලයේ සංකේතයකි. ඔබ මේ ශුද්ධ ස්ථානයට ගොස් තිබේද? ඔබ කැමතිද? ඒ පිළිබඳව පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔබ දන්න දේවල් පහලින් කමෙන්ට් කරන් යන්න තවත් කෙනෙක්ට දැනගන්න. ඉතින් මේ වගේ ලස්සන පල්ලියක වීඩියෝ එකක් අරගෙන අපි ආයෙත් හමු වෙමු. එතකන් ජස් පිටයි.